ආයුබෝවන් හැමෝටම. අපි කතා කරන්න යන්නේ චාලක රසායනය හා ඒ ආශ්‍රිත සම්බන්ධතා ටික. චාලක රසායනය කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක වේගය. එහෙම නැත්නම් රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය පිළිබඳව අධ්‍යයනය කරන එක තමයි අපි චාලක රසායනයේදී කතා කරන්නේ. ඔක්කොම කලින් අපි ඉස්සල්ලාම අදහසක් ගමු. රසායනික ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද? රසායනික ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක රසායනික සංයුතිය වෙනස් වෙමින් සිදුවෙන ඒවට අපි කියන මොනවා කියලාද? රසායනික ප්‍රතික්‍රියාවක් කියලා. ඔය රසායනික ප්‍රතික්‍රියාවකදී ලැබෙන්න පුළුවන් නිරීක්ෂණ තියෙනවා. සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට වර්ණය වෙනස් වෙන්න පුළුවන්. උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. වායුන් පිට වෙන්න පුළුවන්. අවක්ෂේප ඇති වෙන්න පුළුවන්. අපි උදාහරණ කීපයක් ගමුකෝ. ඔන්න මෙහෙම හිතන්නකෝ. සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට සෝඩියම් ජලය ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඒතර වායුව පිට වෙන්න පුළුවන්. හරි? සාමාන්‍යයෙන් පරිසරයේ සිදුවන රසායනික විපර්යාස අපි බෙදනවා ප්‍රධානාකාර තුනකට. ආයෙත් කියනවා පරිසරයේ සිදුවන රසායනික විපර්යාස අපි ප්‍රධානාකාර තුනකට බෙදනවා. එකක් තමයි ක්ෂණික ප්‍රතික්‍රියා, දෙවෙනි එක තමයි කෙටි කාලීන ප්‍රතික්‍රියා, තුන්වෙනි එක තමයි දිගු කාලීන ප්‍රතික්‍රියා. ආයෙත් කියනවා පරිසරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා ප්‍රධානාකාර තුනකට බෙදනවා. එකක් තමයි ක්ෂණික ප්‍රතික්‍රියා, කෙටි කාලීන ප්‍රතික්‍රියා, දිගු කාලීන ප්‍රතික්‍රියා. හරි? ක්ෂණික ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ ක්ෂණයේ සිදුවන ප්‍රතික්‍රියාව. හරි? ඉතා සුළු කාලයකට සිදුවන ප්‍රතික්‍රියාවක්. උදාහරණයක් විදිහට ගත්තාම සෝඩියම් ජලය ප්‍රතික්‍රියාව. දැන් සෝඩියම් කැලලක් ජලයට දාපු ගමන් ක්ෂණිකව ප්‍රතික්‍රියා කරනවා. ඊළඟට ඉන්ධන දහනය. රතිඤ්ඤ කරලා පිපිරීම. ඒව මොනවාද? ක්ෂණික ප්‍රතික්‍රියා. කෙටි කාලීන ප්‍රතික්‍රියාවක් තමයි හුණුගල් වලින් පිලිස්සුණු සැදීම. ඊළඟට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 වියෝජනය. ඒවා කෙටි කාලීන ප්‍රතික්‍රියා. දිගු කාලීන ප්‍රතික්‍රියාවක් තමයි යකඩ මල බැඳෙන එක. සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ප්‍රතික්‍රියාවට සහභාගී වෙන අය ඉන්නවනේ. රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙන අයට අපි කියනවා කවුරු කියලාද? ප්‍රතික්‍රියක කියලා. එතකොට රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ කවුද? ප්‍රතික්‍රියක. රසායනික ප්‍රතික්‍රියාවෙන් පස්සේ ලැබෙන්නේ කවුද? ප්‍රතිඵල. එහෙනම් ආයෙත් කියනවා රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ කවුද? ප්‍රතික්‍රියක. රසායනික ප්‍රතික්‍රියාවෙන් පස්සේ ලැබෙන්නේ කවුද? ප්‍රතිඵල. එහෙනම් රසායනික ප්‍රතික්‍රියාවකදී වෙන්නේ ආයෙත් කියනවා රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙන ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියාවෙන් පස්සේ ලැබෙන්නේ ප්‍රතිඵල. ඒක පැහැදිලිනේ. ඔන්න අපි සරල රසායනික ප්‍රතික්‍රියාවක් ගමුකෝ. මීතේන් දහනය ගමුකෝ. මීතේන් කියන වායුව අපි දහනය කරනවා. ඒ කියන්නේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. මීතේන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාට පස්සේ ලැබෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලය. හරි? කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලය. එතකොට මේ ප්‍රතික්‍රියාවේ මේ දෙන්න තමයි ප්‍රතික්‍රියක වෙන්නේ. මේ දෙන්න තමයි ප්‍රතිඵල. ඊළඟට තව වැදගත් දෙයක් මතක තියාගන්න ඕනි. රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ප්‍රතික්‍රියකවල තියෙන පරමාණු සංඛ්‍යාව එලෙසම යන්න ඕනේ ප්‍රතිඵලවලට. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී පරමාණු මැවෙන්නවත් පරමාණු නැසන්නවත් බැහැ. ආයෙත් කියනවා රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී පරමාණු මවන්නත් බැහැ පරමාණු නැසන්නත් බැහැ.
එතකොට ප්‍රතික්‍රියකවල තියෙන පරමාණු තමයි ප්‍රතිඵල වලට යන්න ඕනේ. හැබැයි අපි සංයුජතාවයට අනුව සූත්‍ර ලියන නිසා ගොඩක් වෙලාවට ප්‍රතික්‍රියකවල තියෙන පරමාණු සංඛ්‍යාව ප්‍රතිඵල වලට යන්නේ නැහැ. හරි? අපි සංයුජතාවයට අනුව සූත්‍ර ලියන නිසා ගොඩක් වෙලාවට ප්‍රතික්‍රියකවල තියෙන පරමාණු ගානම ප්‍රතිඵල වලට යන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට අපි කරන්න ඕනේ දෙපැත්තේ පරමාණු ගණන් කරලා දෙපැත්තේ තියෙන පරමාණු ටික මොනා කරන්න ඕනේ? සමාන කරන්න ඕනේ. දැන් මේක ගන්නකො. දැන් මෙතන කාබන් එකයි මෙතන කාබන් එකයි. හරි? මෙතන ඔක්සිජන් දෙකයි මේ පැත්තේ මෙතන දෙකයි මෙතන එකයි තුන. එතකොට මේ පැත්තේ දෙකයි මේ පැත්තේ තුනයිනේ. ඕක සමාන කරන දේ ලේසියෙන් විදිය තමයි මේ පැත්තේ හතරක් කරලා මෙහෙත් හතරක් කරනවා. දැන් මෙතෙන්ට දානවා දෙකක්. මෙතන දෙකක්. මෙතන දෙකක් දැම්මට පස්සේ ඔක්සිජන් මෙතන දෙකයි මෙතන දෙකයි හතරයි. දැන් මේ පැත්තේ ඔක්සිජන් හතරක් වෙන්න බෑ. මෙතෙන්ට දානවා දෙකක්. දැන් බලමු කාබන් එකයි කාබන් එකයි. හයිඩ්‍රජන් හතරයි මෙතන දෙවරක් දෙක හතරයි. මෙතන ඔක්සිජන් දෙකයි මෙතන ඔක්සිජන් දෙවරක් දෙක හතරයි මෙතන දෙකයි මෙතන දෙකයි හතරයි. දැන් මේ දෙපැත්තේ මොනවා වෙලා තියෙන පරමාණු සමාන වෙලා තියෙනවා. මෙන්න මේ සමීකරණයට දෙපැත්තේ තියෙන පරමාණු සමාන කිරීමට අපි කියනවා සමීකරණ මොනා කරනවා කියලා. තුලිත කරනවා කියලා. සමීකරණයක දෙපැත්තේ තියෙන පරමාණු සමාන කිරීමට අපි කියනවා සමීකරණ මොනා කරනවා කියලාද? තුලිත කරනවා කියලා. හරි සමීකරණ තුලිත කරනවා කියන්නේ. ඔන්නය සමීකරණ තුලිත කිරීමේදී ඉලක්කම් දාන්න පුළුවන් මේ ඉස්සරහට විතරයි. මේ වෙන කොහෙටවත් ඉලක්කම් දාන්න බෑ. මේ ඉදිරියට පමණයි ඉලක්කම් දාන්න පුළුවන්. හරිද? සමීකරණ තුලිත කිරීමේදී මෙන්න මේ ඉස්සරහට දාන ඉලක්කම් වලට අපි කියනවා කවුරු කියලාද? ස්ටොයිකියෝමිතික අංකය එහෙම නැත්නම් ස්ටොයිකියෝමිතික සංගුණකය කියලා. ආයෙත් කියනවා සමීකරණ තුලිත කිරීමේදී ඉස්සරහට දාන ඉලක්කමට අපි කියනවා කවුරු කියලාද? ස්ටොයිකියෝමිතික අංකය එහෙම නැත්නම් ස්ටොයිකියෝමිතික සංගුණකය. දැන් මේකේ ස්ටොයිකියෝමිතික අංකය මෙතන 1යි මෙතන 2යි මෙතන 1යි මෙතන 2යි. right. එතනට ගම් පැහැදිලි ඇති කියලා හිතනවා. ඊළඟට අපි කතා කරන්න යනවා චාලක රසායනය. එහෙම නැත්නම් චාලක රසායනය ගැන අපි කතා කරන්නේ. චාලක රසායනය කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක වේගය එහෙම නැත්නම් රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය පිළිබඳ සොයා බලන එක. ඉස්සරලාම බලමු රසායනික ප්‍රතික්‍රියාවකදී මොනවද වෙන්න පුළුවන් කියලා. ඔන්න මම සරල රසායනික ප්‍රතික්‍රියාවක් ගන්නවා. හරි. සරල රසායනික ප්‍රතික්‍රියාවක් ගන්නවා. A කියලා ප්‍රතික්‍රියකයක් B කියලා ප්‍රතික්‍රියකයක් එක්ක ප්‍රතික්‍රියා කරන C කියලා ඵලයක් එක්ක D කියලා ඵලයක් හදන. බොහොම සරල ප්‍රතික්‍රියාවක්. හරිද? එතකොට A සහ B කියලා කියන්නේ ප්‍රතික්‍රියක C සහ D කියලා කියන්නේ ප්‍රතිඵල. මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියාවේ වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. ආයෙත් කියනවා මේ රසායනික ප්‍රතික්‍රියාවේ වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. එකක් තමයි ප්‍රතික්‍රියක වැය. දෙවෙනි එක තමයි ප්‍රතිඵල හැදෙන්න ඕන. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක දෙන්න පුළුවන් දේවල් දෙකයි. එක්ක ප්‍රතික්‍රියක වැය වෙන්න ඕනි. එහෙම නැත්නම් ප්‍රතිඵල හැදෙන්න ඕන. එතකොට මේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියලා කියන්නේ ළමයි ඒකක කාලයක් තුලදී සිදුවෙන විපර්යාස ප්‍රමාණය. ආයත් කියනවා රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඒකක කාලයක් තුල සිදුවන විපර්යාස ප්‍රමාණය. ඒ කියන්නේ ඒකක කාලයකදී ප්‍රතික්‍රියක වැයවීම. එනනම් ප්‍රතික්‍රියක වැයවීමේ ශීඝ්‍රතාවය අපි අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකක කාලයකදී ලැබෙන ප්‍රතිඵල ප්‍රමාණයෙන් අපිට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ප්‍රකාශ කරගන්න පුළුවන්. හරි? එතකොට අපෙන් අහුවොත් එහෙම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියලා?
ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන්නේ මොකද? මෙහෙම දෙන්න පුළුවන් උත්තරයක්. හරි? ඒකක කාලයකදී සංඝටකවල සිදුවන සාන්ද්‍රණයේ වෙනස් වීමට අපි කියන මොකක් කියලාද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ මොකද? ඒකක කාලයකදී සංඝටකවල සිදුවන සාන්ද්‍රණයේ වෙනස් වීමට අපි කියන මොකක් කියලාද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. අපිට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මේ විදිහට ගණනය කරන්න පුළුවන්. හොඳට බලා ගන්න. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි ප්‍රතික්‍රියක හෝ ප්‍රතිඵල සාන්ද්‍රණයේ වෙනස බෙදීම කාලය. එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කොහොමද ගන්නෙ? ප්‍රතික්‍රියක හෝ ප්‍රතිඵල සාන්ද්‍රණයේ වෙනස බෙදීම කාලය. එහෙනම් අපිට මේක ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි ප්‍රතිඵල සාන්ද්‍රණයේ වෙනස බෙදීම කාලය. ප්‍රතිඵල සාන්ද්‍රණයේ වෙනස බෙදීම කාලය. හරි? එතකොට වෙනස කියලා පෙන්නන්න අපි දානවා ඩෙල්ටා. වෙනස කියන්නේ ඩෙල්ටා. සාන්ද්‍රණය කියලා පෙන්නන්න කොටු වරහන්. එහෙනම් ඩෙල්ටා ප්‍රතිඵල බෙදීම කාලය. ඩෙල්ටා කාලය. එහෙම නැත්නම් ඩෙල්ටා t කියලා ගන්න. ඩෙල්ටා කාලය. එහෙනම් ඩෙල්ටා t. හරිද? ඩෙල්ටා. පොඩි දෙයක් කියන්න ඕනේ. හොඳට අහන්න. වැඩි සංකීර්ණයි. හරි? ප්‍රතික්‍රියාව ආරම්භයේදී හොඳට අහන්න සංකීර්ණ කතාවක් කියන්නේ. ප්‍රතික්‍රියාව ආරම්භයේදී ප්‍රතික්‍රියක සාන්ද්‍රණය උපරිමයයි ප්‍රතිඵල සාන්ද්‍රණයක් නෙයි. ඒක තේරෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාව පටන් ප්‍රතිඵල තියන්න බෑනේ. කාලය ගත වෙන්න ප්‍රතික්‍රියක අඩු වෙනවා ප්‍රතිඵල වැඩි වෙනවා. කාලය ගත වෙන්න ප්‍රතික්‍රියක අඩු වෙනවා ප්‍රතිඵල වැඩි වෙනවා. හරි? එතකොට හැම වෙලේම වෙනසක් ගන්න කොහොමද? අවසාන සාධකයෙන් අඩු කරන්න ඕන ආරම්භක සාධක. හරි? එහෙනම් ආරම්භක ප්‍රතික්‍රියක ප්‍රමාණය වැඩි, අවසාන ප්‍රතික්‍රියක ප්‍රමාණය අඩු. එහෙනම් මෙතන ප්‍රතික්‍රියක සාන්ද්‍රණය ගත්තට පස්සේ ප්‍රතික්‍රියක මොකද වෙන්නේ? ආරම්භයේදී ප්‍රතික්‍රියක ප්‍රමාණය අඩුයි, ආරම්භයේදී ප්‍රතික්‍රියක ප්‍රමාණය වැඩි, අවසානයේදී ප්‍රතික්‍රියක ප්‍රමාණය අඩු. එහෙනම් ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වෙනසද ලැබෙන්න ඕනේ මොකද්ද? ඍණාංකයක්. හැබැයි ප්‍රතිඵල සාන්ද්‍රණය ගත්තට පස්සේ ආරම්භයේදී ප්‍රතිඵල අඩුයි, අවසානයේදී ප්‍රතිඵල වැඩි. එතකොට අපි ලොකු එකකින් පොඩි එකක් නේ අඩු කරන්නේ. එතකොට ලැබෙන උත්තරය මොකද්ද? ධන. ඔක ඔළුවේ තියාගන්න. එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලියන්න පුළුවන් කොහොමද? ඩෙල්ටා ප්‍රතිඵල බෙදීම ඩෙල්ටා t. මේකම ලියන්න පුළුවන් මේ විදිහට. හොඳට බලන්න. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි ඩෙල්ටා කියන්නේ වෙනස ප්‍රතික්‍රියක බෙදීම ඩෙල්ටා t. මම කලිනුත් කිව්වා ආරම්භයේදී ප්‍රතික්‍රියක සාන්ද්‍රණය උපරිමයයි, කාලය ගත වෙන්න මොකද වෙන්නේ? ප්‍රතික්‍රියක අඩු වෙනවා. එතකොට වෙනස ගන්නේ අවසානකෙන් ආරම්භක අඩු කරලානේ. එහෙනම් අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියක සාන්ද්‍රණයේ වෙනසට එන්න ඕනි මොකද්ද? ඍණාංකයක්. එතකොට මේක ඍණ වෙන්න බැරි නිසා අපි මෙතෙන්ට දානවා ඍණ. එතකොට මෙතන ඍණෙන් මෙතන ඍණ උත්තරය ගුණ වෙලා උත්තරය මොනවා වෙනවද? ධන වෙන්නේ. එතකොට මෙතන ඍණ වලින් මෙතන ඍණ ගුණ වෙලා උත්තරය මොනවා වෙනවද? ධන වෙන්නේ. එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ධන කරන්න ඕන නිසා තමයි මෙතෙන්ට අපි දාන්නේ ඍණ ලකුණක්. හැබැයි මෙතන ඍණ ලකුණක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය R කියලා ගමුකෝ.
ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අපිට සමානයි. ඔන්න ඒ වලින් ලියමු ශීඝ්‍රතා ප්‍රකාශය. ඒ කියන්නේ ප්‍රතික්‍රියක. එහෙනම් ඩෙල්ටා කැපිටල් A සමානයි. බෙදීම ඩෙල්ටා T. හරි? මෙයා ප්‍රතික්‍රියකයක් නේ. එහෙනම් අනිවාර්යයෙන් මෙතන මොකක් වෙන්න ඕනේ? ඍණ ලකුණේ ඉන්න ඕනේ. B වලින් ලියමු R ඩෙල්ටා B සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා. මෙයා ප්‍රතික්‍රියක යන්නේ. ඒ අනිවාර්යයෙන් මෙතන අපි මේ දෙන ගැලියෝ ප්‍රතිඵල වලින් R සමානයි ඩෙල්ටා C සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. මෙයා ප්‍රතිඵලය නිසා ඍණතාවය R සමානයි ඩෙල්ටා D සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා. මෙයා ප්‍රතිඵලය නිසා ඍණ ලකුණ දාන්නේ නැහැ. ඔන්න ඔය විදිහට අපිට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ගණනය කරගන්න පුළුවන්. right. ඔන්න ඒ විදිහට අපිට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය මොනා කරගන්න පුළුවන්ද? ගණනය කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මෙයාගේ ඒකකය හදාගන්න. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය මනින ඒකකය හොයාගන්න බලමු. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය මනින ඒකකය හොයාගන්න. ඉස්සෙල්ලාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය යන කොහොමද කියමුකෝ? प्रतिक्रिया शीघ्रता प्रतिक्रिया शीघ्रता समान बदल प्रतिक्रियक हो प्रतिपादन प्रतिक्रियक हो प्रतिपादन सांद्रण्य वेनस बेदान ओनी काल हर දැන් මට ඕනි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මයින ඒකකේ හොයාගන්න නේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ ඒක. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ. හරි. දැන් සාන්ද්‍රය මයින එකේ මොකද්ද කියන්නකෝ? මවුල. සාන්ද්‍රය මයින එකේ මවුල. ඝන ඩෙසිමීටරයට මවුල. සාන්ද්‍රය මයින ඝන ඩෙසිමීටරයට මවුල. කාලය මයින මොනවද? තත්පර. දැන් මේ අවුද්‍ර ගමු. මොකද? කියවන්න කොහොමද? තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල. එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මයින එකේ මොකද? තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල. මෙතන මිනිත්තු තිබුණා. මිනිත්තුවට ඝන ඩෙසිමීටරයට මවුල. මෙතන පැය තිබුණා. පැයට ඝන ඩෙසිමීටරයට මවුල. right. ඔය ටික තමයි මූලිකව කියලා දෙන්න තියෙන්නේ. අපි එහෙනම් චාලක රසායනට අදාළ ගණනය කිරීම කීපයකට යමු. චාලක රසායන අදාළ ගණනය කිරීම කීපයකට යමු. right. ලියා ගන්න. මේ ගානම ලියා ගන්න. ගානම ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. ඉස්සලා අපි සමීකරණ ලියමු. අන්න සමීකරණ. දැන් සමීකරණ ලියා ගන්නකො. කට්ටම ලියා ගන්න ගන්න. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. T සමානයි බිඳුව T සමානයි බිඳුව අවස්ථාවේදී T සමානයි බිඳුව අවස්ථාවේදී NO2 වායු සාන්ද්‍රණය T සමානයි බිඳුව අවස්ථාවේදී NO2 වායු සාන්ද්‍රණය 0.01 0.01 ඝන ඩෙසිමීටරයට මවුල වේ. 0.01 ඝන ඩෙසිමීටරයට මවුල වේ.
තත්පර 50ක් අවසානයේදී තත්පර 50ක් අවසානයේදී තත්පර 50ක් අවසානයේදී NO2 වායු සාන්ද්‍රණය තත්පර 50ක් අවසානයේදී NO2 වායු සාන්ද්‍රණය 0.0.79 ඝන ඩෙසිමීටරයට මවුල වේ. තත්පර 50ක් අවසානයේදී NO2 වායු සාන්ද්‍රණය 0.079 ඝන ඩෙසිමීටරයට මවුල වේ. T සමානයි බිඳුව අවස්ථාවේදී T සමානයි බිඳුව අවස්ථාවේදී NO වායු සාන්ද්‍රණය T සමානයි බිඳුව අවස්ථාවේදී NO වායු සාන්ද්‍රණය ශූන්‍ය වේ. T සමානයි බිඳුව අවස්ථාවේදී NO වායු සාන්ද්‍රණය ශූන්‍ය වේ. T සමානයි තත්පර 50ක් අවසානයේදී T සමානයි තත්පර 50ක් අවසානයේදී NO වායු සාන්ද්‍රණය එකට බලාගන්න මෙහෙම හදාගන්න වාක්‍ය T සමානයි තත්පර 50 අවස්ථාවේදී NO වායු සාන්ද්‍රණය 0.0.21 ඝන ඩෙසිමීටරයට මවුල වේ. NO සාන්ද්‍රණය 0.0.21 ඝන ඩෙසිමීටරයට මවුල වේ. පළවෙනි කොටස ලියන්න. පළවෙනි කොටස ලියන්න. NO2 වායු සාන්ද්‍රණයේ අඩුවීමේ ශීඝ්‍රතාව සොයන්න. NO2 වායු සාන්ද්‍රණයේ අඩුවීමේ ශීඝ්‍රතාව සොයන්න. NO2 වායු සාන්ද්‍රණයේ අඩුවීමේ ශීඝ්‍රතාව සොයන්න. දෙවෙනි කොටස ලියන්න. NO වායු සාන්ද්‍රණයේ වැඩිවීමේ ශීඝ්‍රතාව සොයන්න. NO වායු සාන්ද්‍රණයේ වැඩිවීමේ ශීඝ්‍රතාව සොයන්න. තුන්වෙනි කොටස ලියන්න. O2 වායු සාන්ද්‍රණයේ වැඩිවීමේ ශීඝ්‍රතාව සොයන්න. O2 වායු සාන්ද්‍රණයේ වැඩිවීමේ ශීඝ්‍රතාව. හරි. හදද්දී හොඳට බලාගන්න ගාන හදන එකදී. මෙහෙම අපිට කියන්නේ එකයි NO2 වායු. හරි. විඝටනය වෙනවා. දෙකයි NO වායු ධන O2 වායු. හරිද? මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියාව පටන් ගන්න වෙලාව තියෙනවනේ. මේ රසායනික ප්‍රතික්‍රියාව පටන් ගන්න වෙලාවට තමයි කියන්නේ T සමානයි බිඳුව. හරි? රසායනික ප්‍රතික්‍රියාව පටන් ගන්න වෙලාවට තමයි කියන්නේ T සමානයි බිඳුව. එතකොට T සමානයි බිඳුව අවස්ථාවේදී NO2 සාන්ද්‍රණය 0.01. 0.01. හරිද? මේ දෙන්න තියෙන්න පුළුවන්ද? බෑ. ඕන පොඩි ළමයට තේරෙන්නේ බෑ. රසායනික ප්‍රතික්‍රියාව පටන් ගන්නකොට ප්‍රතික්‍රියක තියෙනවා. ප්‍රතිඵල තියෙන බෑ ළමයි. එහෙම වෙන්න බෑ. ඊළඟට කාලය ගන්න. T සමානයි දැන් තත්පර 50. කාලය තත්පර 50.
කාලය තත්පර 50ක් ගියාට පස්සේ මෙයා මොකද වෙන්න ඕනි? මෙයා අඩු වෙන්න ඕනි. මේ දෙන්නව වැඩි වෙන්න. එතකොට තත්පර 50ක් ගියාම මෙයා අඩු වෙලා තියෙනවා 0.0.7යි. හරි? මෙයා මේ ගාන අඩු. මෙයා වැඩි වෙලා තියෙනවා 0.0.2.1. මෙයාව මැනලා නැහැ. හරි? මෙන්න මේ ටික තමයි මේ පරීක්ෂණයේදී ගත්ත දත්ත ටික. පළවෙනි කොටසෙන් අහනවා NO2 සාන්ද්‍රණයේ අඩුවීමේ ශීඝ්‍රතාව සෙන්. එහෙනම් පළවෙනි කොටසින් අහන්නේ NO2 අඩුවීම. නැත්නම් NO2 වැය වීමේ ශීඝ්‍රතාව. NO2 වැය වීම. NO2 වැය වීම. හරි? NO2 වැය වීම. එහෙනම් අපි ඉස්සලාම ශීඝ්‍රතාවයට ප්‍රකාශනයක් කියමු. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට ප්‍රකාශනයක් කියමු. R NO2 මෙයා ප්‍රතික්‍රියකයන් නිසා ඍණ දානවා. ඍණ ඩෙල්ටා NO2 සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. එතන මෙතන කියන්නේ NO2 සාන්ද්‍රණයේ වෙනස. NO2 සාන්ද්‍රණයේ වෙනස ගන්නේ මෙයාගේ අවසාන සාන්ද්‍රණයෙන් අඩු කරන්න ඕන ආරම්භක සාන්ද්‍රණය. හරි? අවසාන සාන්ද්‍රණයෙන් අඩු කරන ආරම්භක සාන්ද්‍රණය. අවසාන සාන්ද්‍රණය 0.0.7යි. ආරම්භක සාන්ද්‍රණය 0.01. අනිවාර්යෙන් පළවෙනි ආදේශයට එක තියෙනවා. මේ ඍණ ලකුණ අනිවාර්යයි. කාලය කොච්චරයිද? තත්පර 50. එහෙනම් මෙතන එනවා RNO2 සමානයි මේකෙන් මේක අඩු කරමු. අඩු කරාම එනවා 0.0.2.1 බෙදීම 50යි. දැන් මේක බෙදමු. මෙතන එනවා 0.04යි. හතරයි ඒකද තත්පරයට ගන්න ඩෙසිමීටර මව්. සාමාන්‍යයෙන් අපි මේවා මේ විදිහට තියන්නේ නැහැ. 10 බල විදිහට තියෙනවා. එහෙනම් දැන් මෙතනදී දශම දිට 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් 4.2 වැඩි කිරීම 10⁵ තත්පරයට ගන්න ඩෙසිමීටරයට මව. right. ඔන්න පළවෙනි කොටස යනවා. හරි. නෑ හරි. right. දැන් මේ විදිහට ලියන්න. අවශ්‍ය දේවල් ලියන්න. right. අපි දෙවෙනි කොටසට. දෙවෙනි කොටස තුන්වෙනි කොටස දෙකම එකට ගන්න පුළුවන්. අපි දෙවෙනි කොටසට යන්න. හරි. දෙවෙනි කොටස. දෙවෙනි කොටසෙන් කියනවා NO වායුව නිපදවීමේ ශීඝ්‍රතාව. ඔයාට අර විදියටම සමීකරණයට ගිහිල්ලා ඒ විදිහටම හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. හරි ඔයාට කලින් විදිහටම සමීකරණයට ගිහිල්ලා ඒ විදිහටම හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. ඊට වැඩිය ලේසි ළමයි මේ එක තැනක ශීඝ්‍රතාවය හොයාගත්තට පස්සේ ස්ටොයකියෝමෙට්‍රික් අංකය පාවිච්චි කරලා අපිට ඒව සංසන්දනය කරන්න පුළුවන්. හරි? ස්ටොයකියෝමෙට්‍රික් අංකය පාවිච්චි කරලා අපිට ඒව සංසන්දනය කරන්න පුළුවන්. එහෙනම් හිතන්නකෝ. දැන් මෙතන ස්ටොයකියෝමෙට්‍රික් අංකය 2යි. මෙතනත් ස්ටොයකියෝමෙට්‍රික් අංකය 2යි. එහෙනම් මෙයා වැය වෙන වේගයෙන්ම මෙයා මොනවා වෙන්න ඕනේ? නිපිත වෙන්න ඕනේ. එහෙනම් R NO2
NO2 වැය වෙන ශීඝ්‍රතාවය සමාන වෙන්න ඕන මොකද? RNO. NO නිපද වෙන ශීඝ්‍රතාවයට. හරි. එහෙනම් NO නිපද වීමේ ශීඝ්‍රතාවය RNO සමාන වෙනවා. මොකද? කලින් උත්තරේටම 4.2 වැඩි කිරීම 10 ඍණ 5යි. තත්පරයට ගන්න ස්පීඩයට මව්. අපි තුන්වෙනි කොටසට O2 නේ. RO2. O2 නිපදවීම අපෙන් හොඳට බලන්න. මෙතන ස්ටොයිකියෝමිතිකාංකය 2යි. මෙතන ස්ටොයිකියෝමිතිකාංකය 1යි. ආයෙත් කියනවා මෙතන ස්ටොයිකියෝමිතිකාංකය 2යි. මෙතන ස්ටොයිකියෝමිතිකාංකය 1යි. එහෙනම් මේන් දෙන්නෙක් වැය වෙනකොට මේන් එක්කෙනෙක් නිපද වෙනවා. ආයෙත් කියනවා මේන් දෙන්නෙක් වැය වෙනකොට මේන් එක්කෙනෙක් නිපද වෙනවා. එහෙනම් මෙයා වැය වෙන ශීඝ්‍රතාවයෙන් භාගයක් වෙනවා මෙයා නිපදවීමේ ශීඝ්‍රතාවය. එහෙනම් R02 සමාන වෙනවා භාගයයි RNO2. එහෙනම් R02 සමාන වෙනවා භාගයයි මෙයාගේ වැයවීමේ ශීඝ්‍රතාවය. 4.2 වැඩි කිරීම 10 ඍණ 5යි. තත්පරයට ගන්න ස්පීඩයට මොකක්ද? එහෙනම් මේකෙන් භාගය කියලා කියන්නේ R02 සමානයි 2.1 වැඩි කිරීම 10 ඍණ 5. ඔය කොටස් දෙකක්. හරි. අපි යන තව ළඟකට යන්න. මේ විදිහට N2 වායු දාන H2 වායු. හරි. ඇමෝනියා වායු. මේ විදිහට සමීකරණය ලියන්න ඉස්සෙල්ලා. ලියන්න මෙහෙම ලියන්න. යම් උෂ්ණත්වයකදී මේ සමීකරණය ලියන්න. යම් උෂ්ණත්වයකදී H2 වැයවීමේ ශීඝ්‍රතාව යම් උෂ්ණත්වයකදී H2 වැයවීමේ ශීඝ්‍රතාව 0.12 යම් උෂ්ණත්වයකදී H2 වැයවීමේ ශීඝ්‍රතාව 0.12 තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල වේ. තත්පරයට ඝන ඩෙසිමීටරයට මවුල වේ. right. පළවෙනි කොටස ලියන්න. පළවෙනි කොටස ලියන්න. N2 වැයවීමේ ශීඝ්‍රතාව සොයන්න. පළවෙනි කොටස ලියන්න. N2 වැයවීමේ ශීඝ්‍රතාව සොයන්න. දෙවෙනි කොටස ලියන්න. ඇමෝනියා සෑදීමේ ශීඝ්‍රතාව සොයන්න. දෙවෙනි කොටස ලියන්න. ඇමෝනියා සෑදීමේ ශීඝ්‍රතාව සොයන්න. තුන්වෙනි කොටස ලියන්න. තුන්වෙනි කොටස ලියන්න. N2 කමාවක් H2 කමාවක් N2 කමාවක් H2 කමාවක් ඇමෝනියාහි N2 කමාවක් H2 කමාවක් ඇමෝනියාහි සාන්ද්‍රණය කාලය සමග වෙනස් වන ආකාරය සාන්ද්‍රණය කාලය සමග වෙනස් වන ආකාරයෙන් ප්‍රස්ථාරගත කරන්න. සාන්ද්‍රණය කාලය සමග වෙනස් වන ආකාරයෙන් ප්‍රස්ථාරගත කරන්න. හරි. හොඳට බලන්න.
පළවෙනි කොටසෙන් කියන්නේ N2 වැයවීමේ ශීඝ්‍රතාවය. හරි? N2 වැයවීමේ ශීඝ්‍රතාවය. එහෙනම් R N2 සමාන R N2 සමාන. හොඳට බලන්නකො. මෙතන ස්ටොයිකියෝමෙට්‍රිකාංකය 1යි. මෙතන ස්ටොයිකියෝමෙට්‍රිකාංකය 3යි. හරි? මෙතන ස්ටොයිකියෝමෙට්‍රිකාංකය 1යි. මෙතන ස්ටොයිකියෝමෙට්‍රිකාංකය 3යි. එතකොට මේන් එක්කෙනෙක් වැය වෙනකොට මෙයාගෙන් 3 දෙනෙක් වැය වෙනවනේ. මෙයාගෙන් එක්කෙනෙක් වැය වෙනකොට මෙයාගෙන් 3 දෙනෙක් වැය වෙනවා. හරි? එහෙනම් මෙයා වැය වෙන ශීඝ්‍රතාවයෙන් 3න් 1යි මෙයා වැය වෙන ශීඝ්‍රතාවය. එහෙනම් R N2 සමානයි 3න් 1යි R/2. හරි? R N2 සමානයි 3න් 1යි R/2. එහෙනම් මෙතන එනවා R N2 සමානයි 3න් 2 ගුණ කිරීම H2 වල වැයවීම ශීඝ්‍රතාවය කොච්චරද? 0.12. තත්පරයට ගන්න ඩෙසිමීටරයට මවුල. එහෙනම් මේ කැපෙට ගියාම එනවා R N2 සමානයි කොච්චරද? 0.04. right 0.04යි තත්පරයට ගන්න ඩෙසිමීටරයට මවුල. ඊළඟට මෙයයිට හිතන්න. මෙයයිට හිතන්න. දැන් මෙතන ස්ටොයිකියෝමෙට්‍රිකාංකය 1යි. මෙතන ස්ටොයිකියෝමෙට්‍රිකාංකය 2යි. දරගන්න. මෙතන ස්ටොයිකියෝමෙට්‍රිකාංකය 1යි. මෙතන ස්ටොයිකියෝමෙට්‍රිකාංකය 2යි. එතකොට මේන් එක්කෙනෙක් වැය වෙනකොට මේන් දෙන්නෙක් ලැබෙනවා. මේන් එක්කෙනෙක් වැය වෙද්දි මේන් දෙන්නෙක් ලැබෙනවා. එහෙනම් මොකද වෙන්න ඕනේ? හරි? R NH3 සමාන වෙන්න ඕනේ. මෙයාගේ දැන් මේන් එක්කෙනෙක් වැය වෙනකොට මේන් දෙන්නෙක් ලැබෙනවනේ. 2යි R N2. 2යි R N2. එහෙනම් R NH3 සමාන වෙනවා 2 ගුණ කිරීම 0.04. හරි? එහෙනම් R NH3 සමානයි 0.04. තත්පරයට ගන්න ඩෙසිමීටරයට මවුල. ඔන්න ශීඝ්‍රතාව දෙක හොයාගන්න. ඊළඟට මෙයාලගේ වැයවීම කාලයත් එක්ක ප්‍රස්ථාරගත කරන්න කියනවානේ. හරි? වැයවීම කාලයත් එක්ක ප්‍රස්ථාරගත කරන්න කියන තුන්වෙනි කොටස. ඒ තුන්වෙනි කොටස හරි. හරි මේ පැත්තට සාන්ද්‍රණි මේ පැත්තට. හරි? දැන් බලන්න මේ දෙන්න ප්‍රතික්‍රියා ගැන. එහෙනම් කාලය ගත වීමේදී ප්‍රතික්‍රියක සාන්ද්‍රණය මොකක්ද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. එහෙනම් ආරම්භයේදී මේ දෙන්නගේ සාන්ද්‍රණය උපරිමයි. කාලය ගත වෙද්දී සාන්ද්‍රණය අඩු වෙනවා. හිතන්නකෝ මේ දෙන්න සමානව ගත්තා කියලා. මේ දෙන්න සමාන පරිමාණයක් තියෙනවා. හරිද? එතකොට N2 එක අණුවක් යද්දි මෙයාගෙන් අණු කීයක් යනවා? 3ක් යනවනේ. එහෙනම් N2 වැය වෙන ශීඝ්‍රතාවයට වඩා මොකක් වෙන්න ඕනේ? H2 වැය වෙන ශීඝ්‍රතාව වැඩි වෙන්න ඕනේ. ඊළඟට ආරම්භයේදී ඇමෝනියා සාන්ද්‍රණය 0යිනේ. කාලයත් එක්ක ඇමෝනියා සාන්ද්‍රණය මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. හරි? ඔන්න ඔය විදිහට ප්‍රස්ථාරගත වෙන්න ඕනේ. හැබැයි පොඩි දෙයක්
මෙන්න මේ තුනම එකම රේඛාවක තියෙනවා. මොකද මේ ප්‍රතික්‍රියාව අපි ප්‍රත්‍යාරගත කරන්නේ නිශ්චිත කාලයක. right clear. ඊට අපි කතා කරමු ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක. හොඳට අහගෙන ඉන්න. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය බලපාන. හරි? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය බලපාන. ප්‍රතික්‍රියක සාන්ද්‍රණය බලපාන. උෂ්ණත්වය බලපාන. ආලෝකය බලපාන. උත්ප්‍රේරක බලපානවා පීඩනය බලපාන. එහෙනම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක ගත්තට පස්සේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය බලපානවා. ඒ වගේම ප්‍රතික්‍රියක සාන්ද්‍රණය බලපානවා. උෂ්ණත්වය බලපානවා. ආලෝකය බලපානවා. විකිරණ බලපානවා. උත්ප්‍රේරක බලපානවා. පීඩනය බලපානවා. ඔය ටික තමයි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන. අපි ඉස්සල්ලාම බලමු ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි කොහොමද ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය බලපාන්නේ කියලා. හොඳට අහන්න. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි කොහොමද ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය බලපාන්නේ කියලා. මෙහෙමයි. ඔබ දැන් භෞතික ස්වභාවය කියන එක අදහස් වෙන්නේ කැබලි වශයෙන් තියෙනවද කුඩු වශයෙන් තියෙනවා කියන. එහෙනම් ඔයා පරීක්ෂණ නලයකට සිංක් ග්‍රෑම් 5ක් ගන්න. ඒක කැබලි විදියට තියෙනවා. තවත් පරීක්ෂණ නලයකට සිංක් ග්‍රෑම් 5ක් ගන්න. ඒක චූටි කැලි වලට රපන්න කුඩු කරලා ගන්න. අරගෙන එකම සාන්ද්‍රණයේ තියෙන සල්ෆියුරික් අම්ලය සමාන පරිමාණ ගන්න. ඒ කියන්නේ සාන්ද්‍රණය සමාන සල්ෆියුරික් අම්ලය සමාන පරිමාණ ගන්න. අරන් මේ පරීක්ෂණ නල දෙකට සල්ෆියුරික් දාලා බලන්න නිශ්චිත කාලයකදී වැඩිම හයිඩ්‍රජන් ප්‍රමාණයක් පිට වෙන්නේ කාගෙද කියලා. එතකොට ඔබට පෙනේවි කුඩු වශයෙන් ගත් එකේ වැඩි හයිඩ්‍රජන් ප්‍රමාණයක් ලැබෙනවා කැබලි වශයෙන් ගත් එකේ අඩු හයිඩ්‍රජන් ප්‍රමාණයක් ලැබෙනවා. ඇයි මේ වැඩි හයිඩ්‍රජන් ප්‍රමාණයක් ලැබුණේ? වැඩි හයිඩ්‍රජන් ප්‍රමාණයක් ලැබුණේ කුඩු කරලා ගත්තාම ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය මොනවා වෙන නිසාද? වැඩි වෙන නිසා. ඒකට හේතුව තමයි රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙන්න නම් අනිවාර්යෙන් ප්‍රතික්‍රියක එකිනෙක ගැටෙන්න ඕන. ආයෙත් කියනවා රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියක එකිනෙක ගැටෙන්න ඕන. හරි? මේ කුඩු වශයෙන් ගත්තට පස්සේ ප්‍රතික්‍රියාවේ පුෂ්ටිය, ඒ කියන්නේ ප්‍රතික්‍රියක වල පුෂ්ටිය ශ්‍රේෂ්ඨ ඵලය වැඩි වෙනවනේ. ප්‍රතික්‍රියක වල පුෂ්ටිය ශ්‍රේෂ්ඨ ඵලය වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. තව උදාහරණයක් තමයි අපි ඔය බඩේ තැවිල්ලට එහෙම ගන්න බෙහෙත් එකක් තියෙනවානේ මැග්නීසියම් ෂීර කියන මිල්ක් ඔෆ් මැග්නීසියා කියන එක. ඔය මිල්ක් ඔෆ් මැග්නීසියා පෙත්ත අපි කොයි වෙලාවකවත් බොන්නේ නැහනේ. ඔක හපලනේ කන්නේ. ඔක හපල කන්නේ දැන්. ඇත්තනම බඩේ දැවිල්ලෙන්නේ බඩේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් කියන HCl ප්‍රමාණය වැඩි වුණාමනේ. එතකොට මේ බඩේ තියෙන HCl එක උදාසීන කාණ්ඩම් අපි දාන්න ඕන මොකද්ද? අම්ලයක් උදාසීන කරනම් භස්මයක් දාන්න. එතකොට මෙතන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය තමයි ඔකේ තියෙන්නේ. එතකොට අපි කරන්නේ මේක හපල කනකොට මේකේ පුෂ්ටිය ශ්‍රේෂ්ඨ ඵලය වැඩි වෙනවා. එතකොට මේක හපල කාපුවාම පුෂ්ටිය ශ්‍රේෂ්ඨ ඵලය වැඩි වෙලා ආමාශය පුරා මේ කුඩු ටික යනවා. ඊට පස්සේ ආර ඇසිඩ් එකත් එක්ක ප්‍රතික්‍රියා කරලා උදාසීනීකරණය වෙනවා. ඒ නිසා තමයි අපිට කියන්නේ මේක බොන්නේ නැතුව හපල කන්න කියලා. ඊළඟ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට සාන්ද්‍රණය බලපානවා කියන එක ඔප්පු කරන්න විශේෂ පරීක්ෂණයක් අවශ්‍ය නැහැ. මේ පරීක්ෂණයම පැහැදිලි කරන්න පුළුවන්. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට සාන්ද්‍රණය බලපානවා කියන එක ඔප්පු කරන්න වෙන පරීක්ෂණයක් ඕනේ මේකෙම ඔප්පු කරන්න පුළුවන්. එතකොට අපි කරන්නේ අර පරීක්ෂණ නල දෙකට ගන්නවා එකම ප්‍රමාණයේ මැග්නීසියම් හරි සිංක් හරි මොනවාට ලෝහ පටි දෙකක්. හරිද? එකම ප්‍රමාණය කලින් උදාහරණයක් වගෝ එකම ප්‍රමාණයේ සිංක් පටි දෙකක් ගන්නවා. අරගෙන එකකට දානවා සාන්ද්‍රණයෙන් වැඩි සල්ෆියුරික් අම්ලය අනිත් එකට දානවා සාන්ද්‍රණයෙන් අඩු සල්ෆියුරික් අම්ලය. හරි ඒකට දානවා සාන්ද්‍රණයෙන් වැඩි සල්ෆියුරික් අම්ලය අනිකට දානවා සාන්ද්‍රණයෙන් අඩු සල්ෆියුරික් අම්ලය.
දාලා සමාන කාලයකදී පිට වෙන හයිඩ්‍රජන් පරිමාව එකතු කරනවා. එතකොට අපිට තේරෙනවා අර සාන්ද්‍රණය වැඩි එකෙන් පිට වෙච්ච හයිඩ්‍රජන් ප්‍රමාණය වැඩි, සාන්ද්‍රණය අඩු එකෙන් පිට වෙච්ච හයිඩ්‍රජන් ප්‍රමාණය අඩු. එතනින් තීරණය කරනවා සාන්ද්‍රණය වැඩි නම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන්නේ. right. ඊළඟ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට උෂ්ණත්වය බලපාන්නේ කොහොමද කියලා පරීක්ෂා කරන්න ඕනේ. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට උෂ්ණත්වය වැඩි වෙන්නේ කොහොමද කියලා පරීක්ෂා කරද්දී බොහොම සරල පරීක්ෂණයකින් ඔක පැහැදිලි කරගන්න පුළුවන්. පොටෑසියම් පර්මැංගනේට් ගන්නවනේ. පොටෑසියම් පර්මැංගනේට් ගන්න. හරිද? පොටෑසියම් පර්මැංගනේට් අරගෙන උතරාගෙන පොටෑසියම් පර්මැංගනේට් අරගෙන වතුර දිය කරනවා. දිය කරලා හදා ගන්නවා පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණය. හදාගෙන මේක සමාන කොටස් දෙකකට බෙදෙනවා. හරි? පොටෑසියම් පර්මැංගනේට් අරගෙන වතුර දිය කරලා පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක් හදලා මේ ද්‍රාවණය සමාන කොටස් දෙකකට බෙදෙනවා. හරිද? බෙදලා එකක් තියෙනවා සෙල්සියස් අංශක 60කට 70 විතර රත් කරපු උණු වතුර දෙක. අනිත් එක සාමාන්‍ය විදියට තියෙනවා. තියලා හැබැයි අලුත්මය කඩන වෙන්න ඕනි. අලුත්මය කඩන දෙකක් අරගෙන කියන මල කඩ නැති අලුත්මය කඩන දෙකක් අරගෙන මේ දෙකට දානවා. දැම්මට පස්සේ අර රත් වෙච්ච වතුර එකේ උණු වතුර එකේ තියපු පොටෑසියම් පර්මැංගනේට් වල දම් පාට ශනිකව කෙටි වෙලාවකින් නැති වෙලා යනවා. අනිත් එකේ දම් පාට නැති වෙන යම් කාලයක් ගත වෙනවා. එතනින් තීරණය කරනවා අපි උෂ්ණත්වය වැඩි නම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කියලා. ඊළඟට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට ආලෝකය බලපානවා කියන එක බොහොම සරලව පැහැදිලි කරගන්න පුළුවන්. හොයාගන්න H2O2 ඒ කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමාන පරිමාණ දෙකක් අරගෙන හරි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමාන පරිමාණ දෙකක් අරගෙන එකක් සාමාන්‍ය තැනක තියන්න අනිත් එක ඉරේලිය වැටෙන තැනක තියන්න. තද ඉරේලියට තියන්න. තියලා සමාන කාලයකදී පිට වෙන ඔක්සිජන් ප්‍රමාණය එකතු කරගන්න. එතකොට ඉරේලියට වැටිච්ච තැන තියපු එකේ වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් එකතු වෙනවා අනිත් එකේ අඩු ඔක්සිජන් ප්‍රමාණයක් එකතු වෙනවා. එතකොට එතනින් තීරණය කරන්න පුළුවන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනයට කවුරු බලපානවා කියලාද? විකිරණය බලපානවා කියලා. right. ඔන්න ඒ ප්‍රැක්ටිකල් ටික තමයි මතක් කරලා දුන්නේ. ඊළඟට අපි කතා කරන්න යනවා ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය කියන සම්බන්ධතාවය.